සුබ දවසක් කියලා පිළිගන්නවා නිලුවන්ෂිනු YouTube channel එක බලන සියලු දෙනාටම. ඉතින් ගොඩක් දවසකින් තමයි අද මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ බිත්තර කරි එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ කරි එක බත් එක්ක වගේම පාන් එක්ක රොටි එක්ක ඒ වගේම පරාටා එක්ක රසට කන්න පුළුවන් කරි එකක්. මස් මාළු නැති වෙලාවටත් පහසුවෙන්ම හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ කරි එක. හරි ඉතින් අපි දැන් වැඩි වෙලාවක් ගන්නේ නැතුව බලමු මේ කරි එක හදන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. අද මම මේකට බිත්තර ගෙඩි 6ක් එකතු කරගත්තා. ලොකු මාළු මිරිස් කරල් 3ක් විතර මේ විදිහට කපා ගත්තා. පොඩි තක්කාලි ගෙඩියක්, ඒ වගේම ලොකු ලුණු ගෙඩියක්, ඒ වගේම රම්පේ කරපිංචා මගේ ගාවන අද කරපිංචා නැති නිසා රම්පේ විතරයිම එකතු කරගත්තේ. ඒ වගේම බෙදපු මිරිස් කුඩු මේස හැඳි 2ක්, කළු කුඩු තේ හැඳි 1ක්, කහ කුඩු තේ හැඳි භාගයක්, අමු 3-5 කුඩු මේස හැඳි 1/4, ලුණු කුඩු තේ හැඳි 1/4, අබ ඇට තේ හැඳි 1ක්, ඒ වගේම ගම්මිරිස් කුඩු මම තේ හැඳි කාලක් අරගත්තා. ඒ වගේම කරඳු මුංගු කරාබු නැටි කුරුඳු පුතු. පොල් කිරි කෝප්ප භාගයක්. හරි දැන් අපි කරි එක හදන්න යමු. මුලින්ම කරන්නේ පෑන් එකට තෙල් මේස හැඳි 2ක් විතර මේ විදිහට එකතු කරගන්නවා. දැන් අපි කලින් තඹගත්ත බිත්තර මේ විදිහට තෙලේ ටික වෙලාවක් බෙදගනිමු. මේ ආකාරයට දෙපැත්ත හරවමින් තෙලේ ටික වෙලාවක් බෙදගන්න.
ඔන්න ඉතින් දැන් මම මේ වෙලාවේ පොල් කිරි ටික එකතු කරගන්නවා. මේ විදියට කවලම් කරලා අඩු ගින්දරේ විනාඩි 5ක් විතර තම්බ ගන්න. දැන් මම මේ වෙලාවේ කළු කුඩු ටික එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳින් කවලම් කරලා මද ගින්දරේ විනාඩි 5ක් විතර උයා ගන්නවා. ඔන්න ඉතින් මේ තමයි අද මම ඔයාලට කියලා දීපු බිත්තර කරි එක. මම කලින් කිව්වා වගේම බත් එක්ක වගේම පාන් එක්ක රොටි එක්ක පරාට එක්ක රසට කන්න පුළුවන් කෑමක් වගේම පහසුවෙන්ම හදාගන්නත් පුළුවන්. ඔයාලත් ඉතින් මේ විදිහට හදලා රස බලන්න කියලත් මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මගේ වීඩියෝස් වලට කැමති නම් මාව subscribe කරලා පහලින් තියෙන bell icon එකත් click කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටින ගමන් නැවතත් දවසක මෙවැනි රසවත් වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක් ආයුබෝවන්.